දවසින් සුන්දර ගමනාන්ත ගොඩකට ළඟා වෙන්න පුළුවන් එක ඉස්සව්වක්. අපි අද යන්නේ ලෙබනන් ඇල්ලට. ඒ යනකොට පන්විල ඉඳලා බඹරැල්ල පාරේ යනකොට දියැලි ගොඩක් හම්බ වෙනවා. මේවා ගොඩක් පාරේ ඉඳලා ලොකු දුරක් යන්නේ නැතුව හරිම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැන්. මම දැන් ඉන්නේ හුළුඟක ඇල්ල ගාව. මේ පහලින් මට ඉන්නේ හුළුඟක ඇල්ල. මෙතනින් උඩට පාරක් තියෙනවා. ඒ උඩ පාර දිගේ ගිහපුවාම තලිය වටන ඇල්ලට යන්න පුළුවන්. දියැලි වලට අමතරව කැලෑබොක්ක view point එක, හාතලේ මිනිවර්සන් එක සතක ගොඩක් තැන් වලට මේ පැත්තෙන් යන්න පුළුවන්. තව ජෝඩු ඇල්ල, සාරිය ඇල්ල ඔය යන අතරමඟදී හම්බෙන දියැලි. ඉතින් පන්වල පැත්තට එනවා නම් මේ හැමතැනම බලාගෙන යන්න අමතක කරන්න එපා. පන්වල ඉඳලා බඹරැල්ල පාරේ එනකොට ලෙබනන් ඇල්ලට කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. බෝඩ් එක ගහලා තියෙන තැනින් වම් පැත්තට තියෙන කොන්ක්‍රීට් පාර දිගේ ඇවිල්ලා මෙතනින් පහළට පාරක් තියෙනවා. මෙතන මේ වතුර පාරත් එක්ක උඩ පාලමක් තියෙනවා. අන්නේ පාලම උඩින් තමයි යන්න පාර තියෙන්නේ. කෙනෙක් කිව්වා මෙතන ඉඳලා පයින් යන්න ඕනේ කියලා. මේ පාලම ගාව ඉඳන් පයින් යන්න තමයි හැබැයි. ලෙබනන් ඇල්ලට යන්නේ. මෙතනින් මේ පාලම ගාවින් මෙතන නිකන් පහන ගෙන්න පුළුවන්. මෙතනලා පාලම ගාවින් බහලා මේ ටික පයින් යන්න තියෙනවා. ඇත්තට මේ පාලම ගාවින් ඉඳන් පයින් යන්න ඕනේ කියලා කිව්වට මේ පාරේ වාහනයක යන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැති නිසා එතන ඉඳලා පයින් ගියේ. ඔයාලා එනවා නම් එතනින් මේ ඊටු ටිකත් වාහනයක යන්න පුළුවන්. ඒ පාර දිගේ මෙතන යනකම් ඇවිල්ලා මෙතනින් දකුණු පැත්තට හැරෙන පාරක් තියෙනවා. මේ අඩි පාර දිගේ ගියපුවම තමයි දියැල්ල හම්බෙන්නේ. මේ පැත්තට පාරක් තියෙනවා. මේ පාර දිගේ තමයි යන්නේ. පාරේ වඩා මඩ ඔවසර හොඳටම වැඩි. අපි ආවේ අර ඇති. අපි දිහාල ළඟට ඇවිල්ලා තියෙන අඩි පාර තියෙනවා හන්දට යන්න පුළුවන්. හරි ලස්සනයි. මෙතන ආවම එතනින් පහළ ගඟ ගලාගෙන යනවා තියෙන්නේ. ඔවසර නම් හොඳටම වැඩි. තාම 10යි වෙලාව. මෙතන හැවනා යවුණාද? වා. අපි ආවා. ඉතින් මේ තියෙන ලෙබනන් ඇල්ල. කො? මෙතන. ලෙබනන් ඇල්ල. මේ තමයි ලෙබනන් ඇල්ල. යන්නේ. ඉතින් මෙතන ඉක්මනට යන්න හිතුවේ මග කෝවිලක් තිබුණා. ඒක සරසලා තිබුණ නිසා මක ඔයාලගේ මොකක් හරි උත්සවයක් ඇති කියලා ඉතින් අපි ඒක බලන්න ඉක්මනට මෙතනින් ආවා.
ඉතින් අපි ටිකක් වෙලා එතන වෙලා ඒක බලාගෙන හිටියා. ඊට පස්සේ පරක්කු වෙන නිසා අපි ආවා. ඒක නිසා ඒක ඉවර වෙනකන් අපිට බලන් ඉන්න බැරි වුණා. ඉතින් මේ පන්විල කියන්නේ ගේම් බලන්න ඕන ඉසව්වක්. ඉතින් දවසක ගිහිල්ලා ඒ ලස්සන බලලා මතක විතරක් එකතු කරගෙන හෙටටත් ඒ ලස්සන ඉදර කරලා හපව වෙන්න.